කෝබලන්න ගෙදරට කුසේකුරුට්ටෙක් ගේන්න ඉන්න බබාම්මලා ටික විචාට පණිවිඩයක් කියන්න. ඔයාට පුළුවන් අද ඉඳලා මෙන්න මේ ලස්සන ඩිසයින් එකෙන් අපෙන් රූම් කිට් එක ගන්න. ඔයාගේ පුංචි බබාව එක්කරගෙන එන කාමරේ ඔයාට කැමති විදිහට හැඩ කරගන්න පුළුවන් අපිත් එක්ක එකතු වෙලා අතේ තියෙන මුදලට. ඉතින් අමතක කරන්න එපා. ටැක්ස් නිසා අපි විතරයි තාම ගණන් වැඩි කරේ නැත්තේ. ඔයාට ඒ chance එක තාම තියෙනවා පරණ ගානට අපෙන් බෙඩ්ෂීට් කිට් එක, ඒ කියන්නේ රූම් කිට් එක අරගන්න. ඉතින් මේ රූම් කිට් එකට ඇතුළත් වෙන්නේ මොනවද? රූම් කිට් එකට එනවා ඔයා ඉල්ලන තරමක් කොට්ටවර. ඒ වගේම ෆිටඩ් ෂීට් එක. ඒ වගේම ඩුවට් කවර් එක අවශ්‍ය නම් ඔයාට ඒකත් ගන්න පුළුවන්. ඒ වගේම කර්ටන් සෙට් එක. ඉතින් මේ කර්ටන් සෙට් එක අපි ඔයාලට නිර්මාණය කරලා දෙන්නේ ජනෙල් පියන් 2 ජනේලයකට දැම්මට ජනෙල් පියන් 3ක ජනේලයකටත් දාන්න පුළුවන් විදිහට හොඳටම ඉඩ ඇතුව. ඔයාට ඒක මැනේජ් කරගන්නත් පුළුවන් අපිත් එක්ක කතා කරලා. හරිම හොඳ. ඔයාට කැමතිම විදිහට කස්ටමයිස් ඕඩර් එකක් දාගන්න පුළුවන්. ඉතින් ඒ වගේම තමයි අපි කියන්න ඕනේ ඔයාට මේ ෆිටඩ් ෂීට් එකේ තියෙන විශේෂත්වය. ෆිටඩ් ෂීට් කිව්වට ඔයා වෙනදා වෙන තැන්වල දැකලා තියෙන්නේ ඉලාස්ටික් දාපු ෆිටඩ් ෂීට් එක නේද? හැබැයි මේ ඉලාස්ටික් දාපු ෆිටඩ් ෂීට් එක නෙවෙයි අපි කියන්නේ. අපි ගාව තියෙන්නේ ඔයාලා වෙනුවෙන්ම නිර්මාණය කරපු ෆිටඩ් ෂීට් එකක්. ඒ ෆිටඩ් ෂීට් එක මහන්න අපිට ඔයාගේ මෙට්ටේ ඝනකම සහ මෙට්ටේ දිග පළල අවශ්‍යයි. ඉතින් ඒ මෙෂර්මන්ට් හරියට දුන්නොත් ඔයාට පුළුවන් මේ බෙඩ් ෂීට් එක පාවිච්චි කරන කල්ම බෙඩ් එක ගැන ඩෝන්ට් කෙයා ඉන්න. ලොකු රිලැක්ස් එකක් නේ. කොච්චර පොඩි ළමයි හිටියත් උඩ පැන කොච්චර ඇඳේ නැටුවත් ඔයාට කිසිම ප්‍රශ්නයක් නැතුව අහක බලාගෙන ඉන්න පුළුවන්. මොකද මේ ෆිටඩ් ෂීට් එක දැම්මහම ඔයාගේ ඇඳේ බෙඩ් ෂීට් එක එහෙම වෙලා ඇඳ කියන්නේ ෂීට් එක රැලි වෙන්නේ නැහැ. ඉතින් ඔයාට හරිම පහසුයි ගෙදර බබාලා කීප දෙනෙක් ඉන්නකොට අපි ඇඳන් දෙකක් එකට දාලා නිදා ගන්න වෙලාවල් තියෙනවා. ඉතින් ඒ විදිහට ඒ නිදා ගන්නකොට ඇඳන් දෙක මැද්දට බබා කකුල් දා ගන්නව නේද? ඒ වගේම කන බොන දේවල් වගේ දේ කොච්චර කීවත් බබාලට එපා කියලා ඒගොල්ලෝ අරන් යන්න නැතුව ඉන්නේ නැහනේ. ඔය කන බොන දේවල්, එතකොට දූවිලි වගේ දේවල් ඔය මෙට්ට දෙක ඇතුලේ තියෙනවා. ඉතින් බබා ඒවා අත ගන්නවා. ඒ නිසා ඔයාට පුළුවන් මේ අපේ ෆිටඩ් ෂීට් සොලියුෂන් එක පාවිච්චි කරලා ඒකත් මග අරින්න. අපි ඔයාට මහල දෙනවා මෙට්ට දෙකටම එක බෙඩ් ෂීට් එකක්. හරිම පහසුවෙන් වොෂ් කරන්න පුළුවන්. ඒ වගේම තමයි බර අඩුයි. ඒ වගේම තමයි ඔයාට මාරම නීට් එකට ඇඳ තියාගන්න පුළුවන්. මාමලා නැන්දලා පුංචි අමලා බාප්පලා ලොකු තාත්තලාත් මේ වීඩියෝ එක බැලුවට කමක් නැහැ. මොකද ඔයාලා තමයි පොඩ්ඩන්ට තෑගි අරන් දෙන්නේ. ඉතින් අම්මගේ යාළුවෝ තාත්තගේ යාළුවෝ ඕගොල්ලන්ට මතක් වෙනව නේද ඕගොල්ලන්ගේ ප්‍රෙග්නන්ට් කවුද ඉන්නේ කියලා. ඒ වගේම තමයි ඔයා ප්‍රෙග්නන්ට් ලේඩි කෙනෙක් නම් හරිම ස්මාර්ට් විදියට ගෙදර ජීවත් වෙන්න පුළුවන්. මොකද හුඟක් කටියට තියෙන ලොකුම ප්‍රශ්නයක් තමයි මේ බෙඩ් ෂීට් මාරු කර දඟලන එක. ඉතින් මේ බෙඩ් ෂීට් එක ඕගොල්ලන්ට ගෙදරට නීට්නස් එක ගේන හින්දා ගෙදරට කවුරු හරි එනකොට දුවගෙන ගිහින් බෙඩ් ෂීට් එක හදාන්න උවමනාවක් නැහැ. දැන් තෑගි දෙන කලාව වෙනස් කරන්න කාලේ හරි. මොකද දන්නවද? ඔයා චූටි බබෙකුට තෑග්ගක් අරන් ගියා කියන්නේ පොඩි ඇඳුමක් අරන් ගියොත් එයාට මාසයක් දෙකක් අවුරුද්දක් යනකොට ඕක මදි වෙලා පැත්තකට දානවා. ඒ වගේම තමයි සබන් වගේ දේවල්, සබන් ටැල්ක් වගේ දේවල් අරන් ගියොත් ඒක ඉවර වෙච්චාම පැත්තකට දානවා. හැබැයි මෙන්න මේ වගේ දෙයක් අරන් ගියොත් ඔයාට අවුරුදු 4කට වැඩිය මේක පාවිච්චි කරන්න පුළුවන්. ඒ නිසා ඔයාගේ තෑග්ග මතකයක් වෙනවා. ඉතින් ඒ වගේ මතක හිටින තෑග්ගක් දෙන්න ඔයාව හැමදාම මතක් වෙන්න අවශ්‍ය වෙන කවුරු හරි ඉන්නවනම් ඒ කියන්නේ දැන් බබෙක් හම්බ වෙච්ච ගෙදරක විතරක් නෙමෙයි. ඔයාගේ ගර්ල්ෆ්‍රෙන්ඩ්ගේ ඇනිවර්සරි, බර්ත්ඩේ වලට, බොයිෆ්‍රෙන්ඩ්ගේ බර්ත්ඩේ වලට ඒ වගේ දෙයකට දෙනවා නම් ඒත් මේ වගේ දෙයක් හරියටම සුදුසුයි. තව දෙයක් කියන්නද? අපේ අවධානයෙන් ගිලිහිච්ච තව තැනක් තමයි බිග් ගර්ල් පාටි එක. යන්නම ඕනේ තැනකට වුණත් අපි යනකොට ගෙදර හැමෝම වගේ එක්කරගෙන යනවනේ. ඒ නැතත් අපි ගිහිල්ලා එක්ක සල්ලි කීයක් හරි ඒ ළමයාට දෙනවා. එහෙම නැත්තම් පොඩි තෑග්ගක් ලොකු මුදලක් දීලා අරගෙන යනවා. ඉතින් ඒ හැම දෙයකම ඔයාට මෙන්න මේ දේ වටිනවා.
ඔයා මේ වගේ බෙඩ්ෂීට් කිට් එකක් එයාට දුන්නොත් පොඩි ළමයි හරිම ආසයි තමන්ගේ ලෝකෙක ජීවත් වෙන්න. ඉතින් තමන්ගේ කාමරය වෙනස් වෙනවට මෙන්න මේ වගේ අලුත්ම අනන්‍යතාවයක් තමන්ගේ කාමරයට එනකොට ඒ ළමයාගේ මනසත් ප්‍රබෝධමත් වෙනවා. ඒ වගේම තමයි ඔයාට ගන්න ගානට හරියට පෙනුම තියෙන හොඳ ගිෆ්ට් එකක් අරගෙන යන්න පුළුවන්. මේකම තමයි වෙඩින් එකට යද්දිත් අපි ඔය විදිහටම හොඳ පෙනුම තියෙන ගිෆ්ට් එකක් අරගෙන යන්න පුළුවන්. මහා ලොකු ගාණක් දෙන්නේ නැතුව. ඒ වගේම තමයි ඔයාලා ගෙදර කී දෙනෙක්ද සමාජිකයෝ ඉන්නේ? ඒ සමාජිකයෝ ගානට තමයි නිවාලා සල්ලි ලෑස්ති කරගෙන යන්නේ. හැබැයි මේ වගේ ගිෆ්ට් එකක් දෙනකොට ඕගොල්ලන්ට එච්චර හිතන්න දෙයක් නැහැ. මම හැම වෙලේම අවධාරණය කරේ අඩු ගානකින් ලොකු පෙනුමක් තියෙන, ඒ වගේම ලොකු ඩියුරබිලිටි එකක් තියෙන, වටිනාකමක් තියෙන මෙන්න මේ වගේ ගිෆ්ට් එකක් අරගෙන ඔයාට යාළුවෙකුට, දුවෙකුට, නෑදෑයෙකුට, බෝයිෆ්‍රෙන්ඩ්, ගර්ල්ෆ්‍රෙන්ඩ්, වයිෆ්ට, ඒ වගේම හස්බන්ඩ්ට තෑග්ගක් දෙන්න තියෙනවා නම් ඔයා කරන ලොකුම නුවණක්කාර වැඩක් කියන එක. විශේෂයෙන්ම කියන්න ඕනේ ඔයා ඒ වගේ දිනයකට අවශ්‍ය ඕඩර් එකක් අපිට දානවා නම් අවම දින 5කට කලින්වත් කන්ෆර්ම් කරගන්න ඕනේ. ඒ වගේම තමයි ඔයාට මේ ඩිසයින් වලින් දැම්මම ගන්න පුළුවන් අද හෙටම ඕඩර් එක දැම්මොත්. මොකද YouTube එකේ දානවා කියන්නේ ඉතින් උන්නු කැවුම් වගේ ඩිසයින් ඉවර වෙනවා. ඒ වගේම තමයි මේ කිට් එකේ මිල තීරණය කරන්නේ ඔයාගේ අවශ්‍ය බෙඩ් සයිස් එක, ඒ වගේම කර්ටන්, ඒ කියන්නේ වලට ජනෙල් පියංගාන ඒ වගේ ඩීටේල්ස් අනුව. ඉතින් ඔයාට අපට ඩීටේල්ස් දෙන්න මෙන්න මේ නම්බර් එකට 074 101 89 88